මිනිස්සු ජීවිතේ තමන්ගේ වයසට අනුවම නෙවෙයි පරිණත වෙන්නේ. මේක සිද්ධ වෙන්නේ එයා ජීවිතේදී මුහුණ දෙන අත්දැකීම් සහ එයා ඒ ලබා ගන්න ජීවිත පන්නරයත් එක්ක. නැත්තම් එයා හිතන පතන විදිහ සහ එයා දේවල් බාර ගන්න ආකාරය අනුව. ඒකෙන් මිනිසාගේ ඇත්ත වයස සහ මානසික වයස අතර පරතරයක් නිර්මාණය වෙනවා. ඉතින් මෙම වීඩියෝවෙන් අපි කතා කරන්න යන්නේ ඔයාලගේ මානසික වයස ගැන. ඔයාලගේ මානසික වයස හරියටම කියන්න මට පුළුවන් කමක් නැහැ. හැබැයි අපි මේ වීඩියෝ එක තුළින් ඔයාලගේ මානසික වයස කොයි වගේ පරාසයක පවතිනවද කියලා නිර්ණය කරනවා. ඒකට ඔයාලා කරන්න ඕනේ මං අහන මේ සරල ප්‍රශ්නවලට හරියටම උත්තර දෙන එක විතරයි. එහෙනම් අපි අපේ වැඩේ පටන් ගමු. මතක් කරනවා අපේ channel එකත් එක්ක එකතු වෙන්න subscribe කරලා. ප්‍රශ්න අංක 1. ඔයාට ට්‍රිප් එකක් යන්න අවස්ථාවක් හම්බෙනවා පවුලේ කට්ටිය එක්ක හරි යාළුවෝ එක්ක හරි. ඔයා මේකට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? answer number A අනිවාර්යෙන්ම යනවා. answer number B බොහෝ විට. answer number C යන්න බැරි වෙයි මගේ වැඩ පාඩු වෙනවා. answer number D සමහර විට. ඔයා හිතාගත් උත්තරේ A නම් ඔයාට ලකුණු 40ක් හම්බ වෙනවා. B නම් ඔයාට ලකුණු 30ක් හම්බ වෙනවා. C නම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. D නම් ඔයාට ලකුණු 20ක් හම්බ වෙනවා. මෙන්න ඔබේ දෙවැනි ප්‍රශ්නය. ඔයාට ඔයාගේ රාත්‍රී ආහාර වේල සඳහා මේ වගේ එක කෑමක් තෝරගන්න වෙනවා නම් ඔයා මොනවද තෝරගන්නේ? answer number A fried rice. answer number B පෝෂ්‍යදායී ආහාරයක්. answer number C මං වෙජිටේරියන් නිසා එළවලුකුයි බතකුයි. answer number D මම රැට කෑම කන්නේ නෑ. ඔයාගේ පිළිතුර පළවෙනි පිළිතුර නම් ඔයාට ලකුණු 40ක් හම්බ වෙනවා. ඔයාගේ ආන්සර් එක දෙවෙනි පිළිතුර නම් ඔයාට ලකුණු 20ක් හම්බ වෙනවා. ඔයා දුන්නේ තුන්වෙනි පිළිතුර නම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ඔයා දුන්නේ හතරවෙනි පිළිතුර නම් ඔයාට ලකුණු 30ක් හම්බ වෙනවා. මෙන්න ඔබට ලැබෙන තුන්වෙනි ප්‍රශ්නය. ඔබ මේ අතරින් කැමතිම පාට තෝරගන්න. පළවෙනි පිළිතුර රෝස පාට, දෙවෙනි පිළිතුර සුදු පාට, තුන්වෙනි පිළිතුර කළු පාට, හතරවෙනි පිළිතුර නිල් පාට. ඔයා දුන්නේ පළවෙනි පිළිතුර නම් ඔයාට ලකුණු 40ක් ලැබෙනවා. ඔයා දුන්නේ දෙවෙනි පිළිතුර නම් ඔයාට ලකුණු ඔයා හිතාගත්තේ දෙවෙනි පිළිතුර නම් ඔයාට ලකුණු 20ක් හම්බ වෙනවා. ඔයා හිතාගත්තේ තුන්වෙනි පිළිතුර නම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ඔයා හිතාගත්තේ අවසන් පිළිතුර නම් ඔයාට ලකුණු 30ක් හම්බ වෙනවා. ඔයාට ටීවී එකෙන් මේවයින් එකක් බලන්න හම්බ වෙනවා නම් ඔයා මොනවාද බලන්නේ? answer number A ආගමික වැඩසටහනක්. answer number B මම කාටුන් එකක් බලනවා. answer number C හොඳ ට්‍රැජික් ඩ්‍රාමා එකක් බලමු. answer number D මට ප්‍රවෘත්ති බලන්න ඕනේ. ඔයා දුන්න උත්තරේ A නම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ඔයා දුන්න උත්තරේ B නම් ඔයාට ලකුණු 40ක් හම්බ වෙනවා. ඔයා දුන්න උත්තරේ C නම් ඔයාට ලකුණු 30ක් හම්බ වෙනවා. ඔයා දුන්න උත්තරේ D නම් ඔයාට ලකුණු 20ක් හම්බ වෙනවා. මෙන්න ඔබේ පස්වෙනි ප්‍රශ්නය. ඔයා විවේක වේලාවට මොනවා කරන්නද වැඩිපුරම කැමති? answer number A යාළුවොත් එක්ක සෙල්ලම් කරනවා. answer number B නිවාඩු වේලාවට මම ෆෝන් එකෙන් සින්දුවක් අහනවා. answer number C එහෙම විශේෂයෙන් මොකුත් කරන්නේ නැහැ. answer number D මට විවේක වේලාවක් නැහැ. ඔයා දුන්න උත්තරේ A නම් ඔයාට ලකුණු 40ක් හම්බ වෙනවා. ඔයා දුන්න උත්තරේ B නම් ඔයාට ලකුණු 30ක් හම්බ වෙනවා. ඔයා දුන්න උත්තරේ C නම් ඔයාට ලකුණු 20ක් හම්බ වෙනවා. ඔයා දුන්න උත්තරේ D නම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ඔයාට ඕන තරම් සල්ලි හම්බ වෙනවා. ඔයා මේ වගේ මොනවද ගන්නෙ? answer number A
මට සතුටු හිතෙන සෙල්ලම් බඩු ස්ටේෂනරි බඩු වගේ දේවල් ගන්නවා. ආන්සර් නම්බර් B මම කාර් එකක් ගන්නවා. ආන්සර් නම්බර් C මම ඒකෙනුත් ගන්නේ කෑම තමයි. ආන්සර් නම්බර් D මම ඒ මුදල බැංකුවකට දාලා ඉන්වෙස්ට් කරනවා. ඔයා දුන්නේ පළවෙනි ආන්සර් එක නම් ඔයාට ලකුණු 40ක් හම්බ වෙනවා. ඔයා දුන්නේ දෙවෙනි ආන්සර් එක නම් ඔයාට ලකුණු 20ක් හම්බ වෙනවා. ඔයා දුන්නේ තුන්වෙනි ආන්සර් එක නම් ඔයාට ලකුණු 30ක් හම්බ වෙනවා. ඔයා දුන්නේ අන්තිම උත්තරේ නම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ඔයාගේ ලකුණු 180ත් 240ත් අතර නම් ඔයාගේ මානසික වයස අවුරුදු 10ත් 19ත් අතර වගේ පරාසයක පවතිනවා. ඔයා ඇත්තටම ඊට වඩා වැඩිමහල් කෙනෙක් නම් ඇත්තටම මේක හොඳ දෙයක්. ඔයා තාම පොඩි ළමෙක් වගේ වැඩි කරන්න ආසයි. ඒ වගේම ඔයාගේ සතුටට පළවෙනි තැන දෙනවා. ඔයා ජීවිතේ ඔයාගේ සතුට තමයි ප්‍රධානම දේ කරගෙන තියෙන්නේ. මේක හරිම හොඳ දෙයක්. ඔයාලා වගේ අය ජීවත් වෙන්නෙම අනිත් අයව සතුටු කරවන්න වගේම සතුට පතරවන්න. ඔයාගේ හොඳ ලක්ෂණ නිසාම ඔයාගේ හෙට දවස සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙනවා. ඔයාගේ ලකුණු 120ත් 180ත් අතර නම් ඔයාගේ මානසික වයස අවුරුදු 19ත් 39ත් අතර වගේ පරාසයක තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ මැදිහත් විදිහට තමයි බාරගන්නේ. විනෝද වෙන ගමන් අරමුණු වලටත් යන්න ඔයා හරියටම දන්නවා. ඔයා ජීවිතේ ඕනවට වඩා විනෝද වෙන්න යන්නේවත් ඕනවට වඩා අරමුණු වල හිර වෙන්න යන්නේවත් නැහැ. ඔයා ජීවිතේ බැලන්සින් කියන දේ හොඳට දන්න කෙනෙක්. ඒ නිසා ඔයා අනිත් අය අතරත් කැපී පෙනෙන චරිතයක් වෙනවා. ඔයාගේ ලකුණු 60ත් 120ත් අතර නම් ඔයාගේ මානසික වයස අවුරුදු 40ට වැඩි. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ ඉතා පරිණත විදිහට තමයි ගත කරන්න කැමති. ඔයා වයසින් සමහර විට ඊට වඩා අඩු වුණත් ඔයා තීරණ ගැනීමේදී ක්‍රියා කිරීමේදී හැම පැත්තක් ගැනම හිතලා කටයුතු කරනවා. ඔයාගේ අරමුණ ෆෝකස් කරලා ඒ වෙනුවෙන් වැඩ කරන්න ගොඩක් දක්ෂයි. ඔයාලා වගේ අය තමයි ජීවිතේ සාර්ථක කරගෙන ඉස්සරහට යන්නේ. ෆෝකස් එකක් තියාගෙන ඉස්සරහ ගමනක් යන්නේ ඔයාලා වගේ අය. හැබැයි ඔයාලට මිස් වෙන දෙයක් තියෙනවා. ඒ තමයි සතුට. ඔයාලා ගොඩක් වෙලාවට සතුටට වඩා අරමුණු වලට අවධානය යොමු කරනවා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක් වේවා.